වසර 26කට පස්සේ ජාතික පාරිසරික පනතට සංශෝධන ගෙනීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය වගේම මධ්‍යම පරිසර අධිකාරිය මේ වන විට ලොකු කතිකාවතක් සමාජය තුළ ගොඩනංවමින් තියෙනවා. මේ කතිකාවතේදී වගේම මේ ජාතික පාරිසරික පනතේ හතරවෙනි සංශෝධනය එහෙම නැත්නම් මේ 2026 වසරේ සිද්ධ කරන සංශෝධන පනත් කෙටුම්පත අපි බැලුවාම පිනිල යන කරුණු ගණනාවක් අවධානයට ලක් කරන්න තියෙනවා. මොකද සමහර කරුණු පිළිබඳව වැඩිපුර හුවා දැක්වීම සමාජය තුළ සිද්ධ වෙනවා වගේම ඇතුළත් විය යුතු කරුණු පිළිබඳව මතු කරන අවස්ථා ඊටාම අඩු වශයෙන් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ හින්දා මේ කරුණු සියල්ලම අවධාරණය කිරීම සඳහා තමයි අපි මේ උත්සාහ දරන්නේ. එතෙන්දී පළවෙනියෙන්ම අපි අවධානයට ලක් කරන්න ඕන දෙයක් තමයි මේ ජාතික පාරිසරික පනතේ මේ අලුත් සංශෝධනයත් එක්ක වසර 26කට පස්සේ මේ එන සංශෝධනයේදී මගහැරීම් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ මගහැරීම් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන්න බලපාලා තියෙන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ඒකේ අතුරින් ප්‍රධාන එකක් තමයි මේ විෂය ශාස්ත්‍රය පිළිබඳව ප්‍රවීණයන්ගෙන් අදහස් ලබා නොගැනීම එක ප්‍රධාන ගැටලුකාරී තත්ත්වයක්. අනිත් පැත්තෙන් ජනතාවගේ අදහස් වලට මේ කෙටුම්පත විවෘත කරලා නැහැ. එහෙම නැත්නම් මේ කෙටුම්පත් කරන්න ඉස්සෙල්ලා ජනතාවගේ අදහස් ලබා ගැනීමක් එහෙම නැත්නම් ජනතාවගේ අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළා නැහැ. මේක තව ප්‍රධාන ගැටලුවක්. ඒ වගේම මෙතෙන්දි විශාලම ගැටලුකාරී තත්වය තමයි මේ පනත සංශෝධනය කිරීමේදී ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමයි වැඩිපුරම කරුණු ලබා ගැනීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට ඔවුන්ට ගැළපෙන පරිදි තමයි මේ පනත් සංශෝධනය කරමින් පවතින්නේ. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි අත්‍යවශ්‍ය කරුණු ගණනාවක් මගහැරීම් වලට ලක් වෙලා තියෙනවා මේ සියලුම ක්‍රියාවලීන් වල ප්‍රතිඵල විදියට. මොකද අපි දන්නවා පහුගිය ඉතිහාසයේ පුරාම පනත් සංශෝධනයේ විදි විශේෂයෙන්ම පාරිසරික අනපනත් සංශෝධනයේදී ඉඩම්මන පනත් සංශෝධනයේදී බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා තමයි මේ සංශෝධන සිද්ධ වෙන්නේ. අනිත් පැත්තෙන් ඔවුන් තමයි ලොකුම බලපෑම් ක්‍රියාවලිය කරන්නේ මේ සංශෝධන ක්‍රියාවලීන් ඔවුන්ගේ ව්‍යාපාරික සහ මේ සමාගම් වල අරමුණු ඉටු කර ගැනීම සඳහා තමයි සංශෝධන ගෙනීම සඳහා විශේෂයෙන්ම මේ කෙටුම්පත් කරන කණ්ඩායම් වලට රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීම ඒ වගේම අමාත්‍යවරුන්ට බලපෑම් කළා මේ පනත් හා ඔවුන්ගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා තමයි බොහෝ වෙලාවට උත්සාහ දරන්නේ. ඒ උත්සාහයන් කරගන්න බැරි වෙන බොහෝ අවස්ථාවලදී අපි දන්නවා මේ පනත් සංශෝධනය කරන්න ඔවුන් විසින් අවස්ථාව දෙන්නේ නැහැ. දැන් අපි පහුගිය කාලයෙන් පුරාම බැලුවොත් එimhe ජාතික පාරිසරික පනත සංශෝධනය කරන්න අවස්ථා ගණනාවකදීම ආණ්ඩු කීපයක් විසින්ම උත්සාහ දැරුවා. නමුත් ඒ උත්සාහයන් ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්න ප්‍රධාන හේතු සාධකයක් වුණා දේශපාලන බලපෑම සහ ඊට අමතරව ව්‍යාපාරික බලපෑම. මොකද ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරගන්න බැරි මට්ටමකට මේ පනත් සංශෝධනය වුණොත් එහෙම ඒක හරහා ඔවුන්ගේ ක්‍රියාවලින් ගොඩනගන්න බෑ. මේ හින්දා ඔවුන් මේ සංශෝධන ගෙනීම සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕන කරන ක්‍රියාවලින් ගොඩ නැගුවා. දැන් අපි දන්නවා වනසත්ව වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත, වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත මේ වගේ පනත් වලට සංශෝධන ගෙනීමේදී බොහෝ වෙලාවට මේ ව්‍යාපාරික ප්‍රජාවගේ ලොකු බලපෑම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ වගේම සමහර දේශපාලන කණ්ඩායම් වලත් ලොකු බලපෑම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් මේ පනත් සංශෝධනයේදී ඒ ක්‍රියාවලිය ඒ ආකාරයටම සිද්ධ වෙලා තියෙනවා කියන එක අපි තාම හොඳින් දන්නවා. මෙතෙන්දී අපි දන්නවා 1980 දී මේ ජාතික පාරිසරික පනත මුලින්ම පාර්ලිමේන්තුවේ සම්මත වෙලා 1988 ඊට පස්සේ 2000 සංශෝධනය එනවා. 2000න් පස්සේ මේ ගේන සංශෝධනය දැන් අවුරුදු 26කට පස්සේ ගේන සංශෝධනයක් විදිහට තියෙන්නේ. එතකොට මේ සංශෝධනයේදී විශේෂයෙන්ම අවධානයට ලක් කරන්න ඕන කරන කරුණු කීපයක් තියෙද්දී වැඩිපුරම අවධානයට ලක් කරන්නේ අපි දන්නවා නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම කියන මෙන්න මේ මූලධර්මයේ මත පදනම් වෙච්ච වගන්ති සංශෝධනයන්. අපි දන්නවා extended producer responsibility කියන මේ සංකල්පය 1990 දී තමයි ලෝකයට විවෘත වෙන්නේ. ඒ කියන්නේ ස්වීඩනයේ විශේෂයෙන්ම ස්වීඩනයේ පරිසර අමාත්‍යාංශයට යෝජනාවක් විදිහට තමයි මුලින්ම තෝමස් ලින්ඩ්ස්ලීත් කියන මේ පුද්ගලයා එහෙම නැත්නම් විද්‍යාර්ථයා මේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන්නේ. එතකොට මේ සංකල්පය 1990 දී මේ ඉදිරිපත් කරනකොට ඔහු විශේෂයෙන්ම අවධානයට ලක් කරන කරුණු කීපයක් තියෙනවා විශේෂයෙන්ම ස්වීඩනයේ පරිසර අමාත්‍යාංශයට. මොකද ඒකට හේතුව තමයි නිෂ්පාදකයාගේ වගකීම හැම වෙලාවෙම නිෂ්පාදන මේ ක්‍රියාවලිය එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක පවතින මේ ජීවන චක්‍රය තුල සමස්ත චක්‍රය තුලම මූල්‍යමය හා භෞතික වශයෙන් වගකීම නිෂ්පාදකයාට පැවරීම තමයි මේ ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී විශේෂ තත්වයක් ඇති වෙනවා. ඒ තමයි නිෂ්පාදකයා එතෙන්දී
යොමු වෙනවා පරිසර හිතකාමී ඒ වගේම තිරසර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට ලක් කරන්න පුළුවන් නිෂ්පාදන ගොඩනැගීම සඳහා ඔවුන්ගේ වගකීමක් තත්වයට ඒක පරිවර්තනය වෙනවා. මොකද හේතුව තමයි එතෙන්දී ඔහු ඒ සඳහා වැය දරන්න ඕනේ. අනිත් පැත්තෙන් ඒකේ වගකීම ඔහු දරන්න ඕනේ. ඒ හින්දා නිෂ්පාදකයා මේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී පාරිභෝගික නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී ඔහු ලොකු වගකීමක් දරනවා පරිසරයට වැඩිපුර අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීම සඳහා වගේම එකතු වෙන අපද්‍රව්‍ය ඔහුගේ වගකීමක් විදිහට අරගෙන ඒවා නිසි ක්‍රමවේදයන් වලට ලක් කිරීමට ඔහු පෙළඹවීම සිද්ධ වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තමයි මෙන්න මේ නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම කියන මේ සංකල්පය හරහා සිද්ධ වුණේ. එතකොට 1990 දී මේ සංකල්පය ගොඩනැගෙනවා. ඊට අමතරව 1991 දී ජර්මනිය විසින් මේ ක්‍රියාවලිය නීතිගත කරනවා. ඒ නීතියට එක් වෙනවත් එක්කම ජර්මනියේදී තමයි මේක ඊටාම බහුලව භාවිතයට ගැනෙන්නේ. එතකොට මේ වගේ ආපු සංකල්පය තමයි අද වන විට ලංකාවේ මේ ජාතික පාරිසරික පනත සංශෝධනය කරනකොට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය තුළදී අපිට පැහැදිලිව පේන්න තියෙන තත්ත්වය තමයි මේ නිෂ්පාදකයට මේකේ වැඩි වගකීම දෙනවට වැඩිය තරමක් දුරකට හෝ මේකේ වගකීම පාරිභෝගිකයාට පවරන ස්වභාවයක් අපි දන්නවා මේ පනත් සංශෝධනයේදී දකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේක ඊටාම කනගාටුදායක තත්වයක් වගේ මේක ගැටලුකාරී තත්වයක්. මොකද හේතුව තමයි නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම් කියන මේ මූලධර්මය ගත්තොත් මේ මූලධර්මය ප්‍රධාන කොටස් හතරක් මත බැඳිලා තියෙනවා. එකක් තමයි දූෂණය වැළැක්වීම යුතුයකමක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් ජීවන චක්‍රය කියන සංකල්පයක් එනවා. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය මේ චක්‍රයක් විදිහට සිද්ධ වෙන ක්‍රියාවලිය සංකල්පයක් විදිහට ගන්නවා. ඒ වගේම දූෂකයාගේ වයි එහෙම නැත්නම් පොලියුටර් පේ කියන නීති මූලධර්මයේ ජාත්‍යන්තර නීති මූලධර්මයේ මෙතෙන්දි භාවිතයට ගන්නවා. අනිත් පැත්තෙන් පිරිවැය අභ්‍යන්තරීකරණය කරන එක. එහෙම නැත්නම් පිරිවැය මේක විස්තීර්ණය කරනවා වෙනුවට අභ්‍යන්තරීකරණයකට ලක් වෙනවා. එහෙම නැත්නම් ඒ පිරිවැය පාරිභෝගිකයා වෙත පවරනවා වෙනුවට ඒ පිරිවැය සම්පූර්ණයෙන්ම නිෂ්පාදකයා වෙත පටවන එහෙම නැත්නම් පවරන ක්‍රියාවලියක් එනවා. ඉතින් මේ ක්‍රියාවලිය තුලින් එහෙම නැත්නම් මේ නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම ක්‍රියාවලිය තුලින් අපි දන්නවා මේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී එහෙම නැත්නම් අපද්‍රව්‍ය ජනනය වන ක්‍රියාවලිය තුලදී ඒ අපද්‍රව්‍ය වල වගකීම පළාත් පාලන ආයතන වලට තමයි මේ වෙනකොට නීති පද්ධතිය තුල තියෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය නිෂ්පාදකයාට පැවරීම තමයි මේ සංකල්පය හරහා සිද්ධ වෙන්නේ. එතකොට මේ සංකල්පය නිවැරදිව භාවිතා නොවුනොත් එහෙම මේ පනත් සංශෝධනය තුළදී ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ පිළිබඳව විශේෂයෙන් අවධානයට ලක් කරන්න ඕනේ. මේ සංකල්පයේ තියෙන ගැඹුරු මූලධාර්මික කරුණු පිළිබඳව වැඩිපුර අවධානයට ලක් කළා ඕනේ මේක භාවිතයට අරගන්න. ඒ වගේම මේ පනත් සංශෝධනය තුළදී මේ පිළිබඳව විශේෂයෙන් අවධානයට ලක් කරන්න ඕනේ. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ පනත් සංශෝධනය තුළදී අපි දන්නවා මේ නීති සංශෝධනවලදී විශේෂයෙන් පාරිසරික නීති සංශෝධනවලදී පාරිසරික මූලධර්ම විශාල ප්‍රමාණයක් භාවිතයට ගැනෙනවා. අපි දන්නවා එතෙන්දී මහජන බහර සංකල්පය, තිරසර සංවර්ධන සංකල්පය, නිවාරණ මූලධර්මය, දූෂකයාගේ වයි කියන මූලධර්ම, වැළැක්වීමේ මූලධර්මය, අනිත් පැත්තෙන් අන්තර්පාරම්පරික සමානාත්මතා මූලධර්මයේ වගේම පාරිසරික වගකීම කියන එක. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මේ සියලුම ක්‍රියාවලීන් වලදී අපි දන්නවා මේ පනත් සංශෝධන වලදී තොරතුරු දැනගැනීමේ අයිතිය, ඒ වගේම සහභාගීත්ව ප්‍රවේශය, මහ ජනතාවට තොරතුරු දැනගැනීම වගේම සහභාගීත්ව ප්‍රවේශය කියන මෙන්න මේ මූලධර්ම සියල්ලම මේ පනත් සංශෝධන වලදී ඇතුළත් වෙන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම බොහෝ වෙලාවට වෙන්නේ සංවර්ධන ක්‍රියාවලිය තුළදී විශේෂයෙන්ම මේ පරිසර සංරක්ෂණ ක්‍රියාවලීන් වලදී ඒ වගේම අනිත් පැත්තෙන් සංවර්ධන ක්‍රියාවලීන් වලදී ජනතාවට තොරතුරු ලැබ ගැනීමට තියෙන අවස්ථාව හරි විදිහට නොලැබුණොත් එහෙම බොහෝ දේවල් මගහැරීම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හින්දා විශේෂයෙන්ම මේ කරුණ මේ මූලධර්ම පිළිබඳව වැඩිපුර අවධානයට මේ පනත් සංශෝධනයේදී ඇතුළත් වෙන්න ඉඩ තිබුණා. ඉතින් මේවා නොවීම අපි දකිනවා ලොකු ගැටලුකාරී තත්වයක්. ඒතකොට ඒක නොවෙන්න බලපාපු සාධක තමයි අපි මුලින්ම සඳහන් කළේ. ඒ කියන්නේ හරි විදිහට ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම, ඒ වගේම මේ පනත් කෙටුම්පත සකස් කිරීමට ප්‍රථමයෙන් අදාළ විෂය පිළිබඳ ප්‍රවීණයෙක්ගෙන් අදහස් ලබා නොගැනීම, මෙන්න මේ කරුණු වගේම අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයන්ට වෙනුවෙන් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට වැඩිපුර අවස්ථාවක් ලබා දීම කියන ක්‍රියාවලිය තුලදී තමයි බොහෝ මගහැරීම් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා මේ කරුණු ටික ඉදිරි පනත් සංශෝධනයේ ඊටාත්ම කඩිනමින් ගේන්න ඕන වගේම අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ පනත් සංශෝධනය ගෙනාට පස්සේ ගැසට් නිවේදන හරහා මේ සමහර වැරදි සිද්ධ වෙලා තියෙන සැන් නිවැරදි කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වගේ නිවැරදි කර යුතු ස්ථාන ගණනාවක් අවධානයට ලක් කරන්න තියෙනවා. එකක් තමයි අපි අවධානයට ලක් කරන්න ඕනේ
පරිසර බලපෑම් තක්සේරු කරන ක්‍රියාවලිය තුලදී EIA එහෙම නැත්නම් පරිසර බලපෑම් තක්සේරු කරන ක්‍රියාවලිය ඒ වගේම මූලික පාරිසරික පරීක්ෂණ ක්‍රියාවලිය මෙන්න මේ ක්‍රියාවලිවලදී නියමිත සීමාවන් මේ පනතේ දක්වලා නැහැ. සීමාවන් කියලා කියන්නේ පරිසර බලපෑම් තක්සේරු කරන වාර්තා සකස් කරන්න ඕනේ මොන සීමාව තුලද මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා සකස් කරන්න ඕනේ මොනි සීමාව තුලද කියලා පනතේ නිවැරදිව දක්වලා නැහැ. මේක ගැසට් නිවේදනයක් කරා වූ ඒ විෂයන් ටික ඊටාම නිවැරදිව දක්වන්න ඕනේ. දැනට තියෙන්නේ තාක්ෂණික කමිටුවට අභිමත පරිදි තමයි පරිසර බලපෑම් තක්සේරු වාර්තා සකස් කිරීම සහ මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා සකස් කිරීමේ ක්‍රියාවලිය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ පනත් සංශෝධනයේදී අවුරුදු 26කට පස්සේ මේ පනත් සංශෝධනය වෙනකොට මේ කරුණු ඇතුළත් නොවීම කියන එක ඊටාම ගැටලුකාරී තත්ත්වයක්. මොකද මේ ගැටලු හින්දා තමයි බොහෝ වෙලාවට මේ පාරිසරික ප්‍රශ්න ඇති වෙන්න සංවර්ධන ව්‍යාපෘතිත් එක්ක ගැටලු ඇති වෙන්න ඕන කරන පසුබිම ගොඩනැගෙනවා වගේම සමහර ව්‍යාපාරිකයෝ සමහර සමාගම් මේ නීතිය වැරදි විදියට අවභාවිතා කරන්නේ සමහර නිලධාරීන් මේ නීතිය වැරදි විදියට අවභාවිතා කිරීම සඳහා විවිධ සමාගම් සහ ව්‍යාපාරිකයන්ට සහාය ලබා දෙන්නේ මෙන්න මේ නීතිමය තත්ත්වය නිවැරදි පරිදි ජාතික පාරිසරික පනත තුල නිවැරදි නිර්ණායක ඔස්සේ ගොඩනැංවිලා නොතිබීම. මේ හින්දා අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා ප්‍රධාන කරුණක් විදියට පරිසර බලපෑම් තක්සේරු කරන ක්‍රියාවලිය, මූලික පාරිසරික පරීක්ෂණ ක්‍රියාවලිය ඊටාම නිවැරදිව ගැසට් නිවේදනයක් කරා මොන සීමාවන් වලද සිද්ධ වෙන්න ඕනේ කියලා ඉවලා නිර්ණායක ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට අපි තව දෙයක් තමයි මේ තාක්ෂණික කමිටුවේ අභිමතය පරිදි මේවා ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි පරිසර බලපෑම් තක්සේරු කරන ක්‍රියාවලිය සහ මූලික පාරිසරික පරීක්ෂණ ක්‍රියාවලිය තුලදී පළවෙනි අදියරේදී මේ ව්‍යාපෘතියක් සැලසුම් වෙන එහෙම නැත්නම් මේ වාර්තා සකස් කරන පළවෙනි අදියරේදීත් ජනතාවට තොරතුරු ලබා දීම සිද්ධ වෙන්න ඕනේ. නිවැරදි පරිදි මේකෙන් මේ ව්‍යාපෘතියකින් ඍජුවම බලපෑමට ලක් වෙන ජනතාවට ඒ තොරතුරු ලබා ගන්න තියෙන අවස්ථාව සුරක්ෂිත කරලා ඕනේ. ඒ ව්‍යාපෘති සැලසුම් කිරීම වගේම පරිසර බලපෑම් තක්සේරු වාර්තා සකස් කිරීම සිද්ධ වෙන්නත් ඕනේ ජනතාවට ඍජුව බලපෑමට ලක් වෙන සහ වක්‍රව බලපෑමට ලක් වෙන ජනතාවට තොරතුරු ලබා ගන්න තියෙන අවස්ථාව සුරක්ෂිත කරලා ඕනේ මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න. ඒ කියන්නේ වාර්තාව සකස් කළාට පස්සේ විතරක් නෙමෙයි ජනතාවට මේ අදහස් දෙන්න අවස්ථාව තියෙන්න ඕනේ. වාර්තාව සකස් කරන අවධියේදීත් ජනතාවට අදහස් ලබා දීමේ අවස්ථාව සුරක්ෂිත කරන්න ඕනේ. එතකොට මේවා මේ පනතට ඇතුළත් විය යුතු කරුණු. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ ව්‍යාපෘතියකට පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේෂණ වාර්තාවක් සකස් කළා අනුමැතිය ලබා දුන්නට පස්සේ හෝ අනුමැතිය ලබා නොදුන්නට පස්සේ ක්‍රියාවලීන් දෙකක් සිද්ධ වෙනවා. ඒක තමයි අනුමැතිය ලබා දුන්නොත් එහෙම ඒ පිළිබඳව බලපෑමට ලක් වෙන ජනතාවට අභියාචනා කිරීමේ අයිතිය නැහැ. හැබැයි අනුමැතිය ලබා නොදුන්නොත් එහෙම අදාළ සමාගමට හෝ ව්‍යාපාරිකයන්ට එහෙම නැත්නම් මේ ව්‍යාපෘති යෝජකයාට පුළුවන් අභියාචනයක් ඉදිරිපත් කරන්න අනුමැතිය ලබා නොදුන්නොත්. හැබැයි අනුමැතිය ලබා දුන්නොත් එහෙම ජනතාවට බෑ ඒකෙන් ඍජුව බලපෑමකට ලක් වෙන ජනතාවටවත් බෑ අභියාචනයක් ඉදිරිපත් කරන්න. එතකොට මෙන්න මේ කරුණ මේ පනතට ඇතුළත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අභියාචනා කිරීමේ බලය පරිසර බලපෑම් තක්සේරු වාර්තාවකට හෝ මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවකට හෝ අනුමැතිය ලබා දුන්නාට පස්සේ අභියාචනා කිරීමේ බලය ලබා දෙන්න ඕනේ ජනතාවට. ඒක මේ පනතට ඇතුළත් වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවලට දින 30ක කාලයක් රජයේ වැඩ කරන දින 30ක කාලයක් ජනතාවට අදහස් දැක්වීමට අවස්ථාව තියෙනවා. නමුත් මූලික පාරිසරික පරීක්ෂණ වාර්තාවකට මහ ජනතාවට අදහස් දක්වන්න කිසිම කාල පරාසයක් නැහැ. මෙන්න මේක නිවැරදි කරන්න ඕනේ. අඩුම තරමේ රජයේ වැඩ කරන දින 30ක කාලයක් මේක පෙරදී තිබුණා. නමුත් ඒක ව්‍යාපාරිකින්ගේ ලොකු බලපෑම් මත මේක ඉවත් කළා. ඒ හින්දා නැවතත් මේක පනතට ගේන්න ඕනේ. මූලික පාරිසරික පරීක්ෂණ වාර්තා සකස් කරලා ඉවරලා ජනතාවට රජයේ වැඩ කරන දින 30ක කාලයක් අදහස් දක්වීම සඳහා අවස්ථාව දෙන්න ඕනේ. මේක නැවතත් මේ පනතට ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ සාධනීය තත්වයන් ගණනාවක් මේ පනතට ඇතුළත් විය යුතුව තිබුණා. නමුත් මේවා ඇතුළත් නොවීම කියන එක ඊටාම ගැටලුකාරී තත්වයක්. මෙන්න මේවා ඇතුළත් කරන්න ඉදිරියේදී හෝ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ පනත පාර්ලිමේන්තුවට දැන් මේ වෙන විට ඉදිරිපත් කිරීම සහ ඒ අවශ්‍ය කරන ක්‍රියාවලීන් සියල්ලම සිදු වෙමින් පවතිනවා. ඒ හින්දා අපි මේ පනත් සංශෝධනය ඊටාම අත්‍යවශ්‍ය සංශෝධනයක් විදිහට දකිනවා. මොකද අවුරුදු 26කට පස්සේ සිද්ධ වෙන සංශෝධනයක්. ඒ සංශෝධනයෙන් පස්සේ මේ සඳහන් කරපු කරුණු සියල්ලම
නැවත කඩිනම් සංශෝධනයක් මගින් පනතට ඇතුළත් කරනවා වගේම සමහර කරුණු ගැසට් නිවේදන හරහා මේ පනතට ඇතුළත් කරලා එහෙම නැත්නම් පනත ශක්තිමත් කිරීම සඳහා භාවිතා කරන්න ගැසට් නිවේදන හරහා මේවා ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. ඉතින් ඒ තත්වයට යොමු වෙන්න කියන එක අපි විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයට මධ්‍යම පරිසර අධිකාරියට අවධානයට ලක් කරනවා.